කැලණිය කියන්නේම කලාල්පතකට. ඉතින් මේ කලාල්පතේ සුවිශේෂී අංගයක් ලෙස කැලණි සරසවි නාට්‍ය වල හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපත් සමග ඒ පිළිබඳව කතා කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය සිනමා හා රූපවාහිනී අධ්‍යනාංශයේ නාට්‍ය සහ රංග කලා කතිකාචාර්ය සංජීව ගුණරත්න මහතා එකතු වෙලා ඉන්නවා. අයිබෝවන් ආචාර්යතුමනි. මොකක්ද මේ කැලණි සරසවි නාට්‍ය වල කියලා කියන්නේ? කැලණි සරසවි නාට්‍ය වල කියලා කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය සිනමා හා රූපවාහිනී අධ්‍යනාංශය සහ ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධාන නාට්‍ය වල. ඒ කියන්නේ අපි අධ්‍යනාංශයක් විදිහට වාර්ෂිකව නාට්‍ය වල දෙකක් සංවිධානය කරනවා. එකක් තමයි අපේ තියෙන කෝඩුකාර නාට්‍ය වල. ඒ කියන්නේ අපේ ඉන්න විද්‍යාර්ථීන් උන්ගේ විභාග කාර්යයන් සඳහා නිෂ්පාදනය කරන නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගෙන යනවා. ඒක තමයි කෝඩුකාර නාට්‍ය වල කියලා අපි හඳුන්වන්නේ. තමතරව අපේ තියෙන ප්‍රධානම නාට්‍ය වල තමයි අපේ අධ්‍යනාංශයත් ඒකට පිළිස්සත් එකතු වෙලා සංවිධානය කරන කැලණි සරසවි නාට්‍ය වල. කැලණි සරසවි නාට්‍ය වල ඉතිහාසය ගත්තොත් ඊට වසර 25කට පමණ පෙර ඉතිහාසයක් තියෙන ආරම්භයට මෙවර අපි සංවිධානය කරන්නේ 15 වන නාට්‍ය වල දැතම් කාල. කැලණි සරසවි නාට්‍ය වලට සහභාගී වෙන්න නොහැකි වුණ නාට්‍යලෝලී ප්‍රේක්ෂකයින්ට නැවත මෙම නාට්‍ය නැරඹීමට අවස්ථාවක් තිබෙනවා. නැරඹීමේ හැකියාව තියෙන අපේ සංවිධානයේ යටතේ සහ අපිට ලැබෙන ආරාධනාත් එක්ක ඒ වගේම දැන් අපි නාට්‍ය වලට ආරාධනා කරලා තියෙන නාට්‍ය ගත්තොත් ඒවා ලංකාව පුරා ප්‍රේක්ෂකයින්ට නරඹන්න අවස්ථාව තියෙන නිර්මාණ. ඉතින් ඒවා ඊටාම සක්‍රියව ලාංකීය වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂකයොත් එක්ක තමන්ගේ නිර්මාණාත්මක අත්දැකීම බෙදා ගන්න නිර්මාණ. ඉතින් ඒවා නැරඹීමේ අවස්ථාව තියෙනවා. බොහොම ස්තුතියි ආචාර්යතුමනි අපත් සමග කතා බහට එක්වුණාට.